තුව දවසක් අද අපිට ඇවිල්ලා තියෙනවා Honda RV5 එකක් අලුත්ම එකක්. මේකේ අපිට සර්විස් එකේදී පොඩි ඉෂුව එකක් ආවුණා. ඉතින් අපි ඒකට පොඩි රිපෙයාර් එක පටන් අරගෙන තියෙන්නේ. මම රිපෙයාර් එක යන අතරතුරේ මම ඔයාලට පෙන්නන්නම් මේකේ මොනවද අපි කරන්න කියලා. මේකේ ඇත්තටම උනේ සර්විස් එකේදී කූලන්ට් ලීක් එකක් අපිට අහුණා. ඉතින් අපි කස්ටමර්ත් එක්ක කතා කරා. මොකද මේක 2024 අලුත්ම සෙල් එකක්. ඉතින් රිපෙයාර් එක කරන්න හදන්නේ. මම ඔයාලට පෙන්නන්නම් මේකේ කූලන්ට් ලීක් එක අපිට සර්විස් එකේදී අහුනේ කොහොමද කියලා. අපි දැන් මේ ඉන්වර්ටර් එක ගලව ගන්න හදන්නේ. මේ ඉන්වර්ටරේට යටින් තමයි කූලන්ට් ලීක් එක තියෙන්නේ. රිපෙයාර් එක කරන්න අනිවාර්යෙන්ම ඉන්වර්ටර් එක ගලව ගන්න ඕනේ. මම දැන් කොටස් කීපයක් ගලවගෙන ඉවරයි. මම ඔයාලට පෙන්නන්න තමයි මේක මේ නැවත තියාගත්තේ. ඉතින් අපි දැන් ඉන්වර්ටර් එක ගලවගෙන තින්නේ. මෙතන කූලන්ට් ලීක් එක ඉෂුව එක තියෙන්නේ මෙන්න මෙතන. දැන් ඔයාලට පේනවා ඇති මේ කලින් කූලන්ට් ලීක් වෙච්ච මේකක් තියෙනවා. මේ තින්නේ අපි සර්විස් එකේදී අපිට අහුණා කූලන්ට් ටැංක් එකේ අඩුයි කියලා. අපිට අපි චෙක් කරගෙන යනකොට තමයි මේ මෙන්න මේ කොටසේ කූලන්ට් ලීක් එකක් තියෙනවා. ඒ කූලන්ට් යට බේරලා තින්නේ. ඒකෙන් ආපු කූලන්ට් තමයි. ඉතින් මේ කූලන්ට් අපි රිපෙයාර් එක කරන ගමන් තියෙන්නේ මේකේ මම ඔයාලට ඉස්සෙල්ලා පෙන්නපු කොටසේ තමයි අපි රිපෙයාර් එක කරගෙන යන්නේ. ඔයාලට කියන්න වැදගත්ම කාරණා තමයි අපි මේක සර්විස් එකට ආපු වෙලාවේ කරපු ඉන්ස්පෙක්ෂන් එකකින් තමයි අහුනේ. එතකොට අනිවාර්යයෙන්ම සර්විස් එකකට දානකොට අපි වගේ ආයතනයකට දැම්මොත් අපි 100% අනිවාර්යයෙන්ම මේ රිපෙයාර්ස් මොනවද තියෙන්නේ මේජර් රිපෙයාර්ස් අපි අනිවාර්යයෙන්ම චෙක් කරනවා. ඉතින් කස්ටමර්ත් වාහනේ අලුතෙන් අරගෙන සර්විස් එකට තමයි අරගෙන ආවේ. ඉතින් අපි සර්විස් එකේදී තමයි දැකලා මේ රිපෙයාර් එක අපි හඳුනාගත්තේ. එතකොට අපි කස්ටමර්ත් එක්ක කතා කරලා අපි රිපෙයාර් එක කරා. මේක වුණේ නැති වුණොත් කාලයත් එක්ක උතනින් කූලන්ට් ලීක් වෙලා එන්ජින් එක ඕවර්හීට් වෙලා සමහරට එන්ජින් ගෑස් කට් යන්න පුළුවන්. මේක එන්ජින් එකේ තියෙන අනිත් කොටස් ඩැමේජ් වෙලා සමහරට එන්ජින් එක තියෙන තත්ත්වෙටම එන්න පුළුවන්. ඉතින් එහෙම තත්ත්වයකට යන්නේ නැති වෙන්න අපි සර්විස් එකේදී අපි මේක හඳුනාගත්ත ඉඳලා ඒක කස්ටමර්ටත් ලොකු බෙනිෆිට් එකක් වුණා. ඉතින් මෙතන හයිබ්‍රිඩ් බැටරිය දැන් අපි සර්විස් ප්ලග් එක දාලා මේ රිපෙයාර් එක ඉවර කරගෙන යන ගමන් තියෙන්නේ. ඉතින් මට ඔයාලට කියන්න ඕනේ මේ දේ තමයි අනිවාර්යයෙන්ම ස්ටර්ලින් අපායතනයට පැමිණෙන්න. අපි අපේ ආයතනයට ඇවිල්ලා මේ කස්ටමර්ට හම්බුන බෙනිෆිට් එක තමයි සර්විස් එකේදී අපි මේ වගේ ලොකු රිපෙයාර් එකක් කරන්න ඕන එක අපි පොඩි තැනකින් අපි බලාගත්ත එක. ඉතින් අපේ පළපුරුදු සේවක මණ්ඩලයක් ඉන්නවා, ස්පෙෂල් ටූල්ස් තියෙනවා මෙහි. ආයතන සතුයේ සියලුම දේවල්. ඉතින් ඔයාලගේ වාහනේත් රිපෙයාර් එකක් තියෙනවා නම් අපායතනයට පැමිණෙන්න. ඉතින් අපි දැන් රිපෙයාර් එක ඉවර කරලා තියෙන්නේ. ඉතින් මේකෙදී කස්ටමර්ට ලැබුණ ලොකුම බෙනිෆිට් එක තමයි මේ රිපෙයාර් එක ලොකු මේජර් රිපෙයාර් එකකට යන්නේ නැතුව අප ස්ටර්ලින් අපායතන ආපු හින්දා අපි 1 to 1 ඒවා චෙක් කරනවා 100%ම. ඉතින් එතකොට චෙක් කරනකොට අහු වුණ ඒ කූලන්ට් ලීක් එක හින්දා කස්ටමර්ට ලොකු මේජර් රිපෙයාර් එකකට යන්නේ නැතුව අපිට ඒක රිපෙයාර් එක කරගන්න පුළුවන් වුණා. ඉතින් මේ වගේ රිපෙයාර්ස් මොනවාරි තියෙනවා නම් ස්ටර්ලින් ආයතනයට පැමිණෙන්න අපි 100%ම වැඩේ ක්වොලිටියට අනිවාර්යයෙන්ම ඔයාලට කරලා දෙනවා. තවත් මේ වගේ අලුත් වීඩියෝ එකක් අරන් එනකම් ඔයාලට සුබ දවසක්.